ඔයාලා හිතන්නකෝ 6 වසරේ 7 වසරේ චීනය ජපානය කොරියාව ඉන්දියාව වගේ රටවල් ළමයිට බේසික් ස්කිල්ස් හදනකොට අපේ කට්ටියට දෙන්නේ පරිප්පුවට අලවන්න නේද? කොන්ද කෙලින් තීරණයක් ගන්න පුළුවන් නායකයෙක් අපිට නෑ බං. යකෝ තුනෙන් දෙකක බලයක් දීලා යවුවේ වැරදි දේවල් අයින් කරලා හොඳ දේවල් රටට ගේන්න නිකන් හිටපන් ඉංග්‍රීසි මොඩියුල් එකේ 51 කෙනෙක් පිටුවේ තියෙන එක කේතයක් හින්දා ලින්ක් එකක් හින්දා කෝටි ගණනක් වියදම් කරමු බිලියන ගණනක් වියදම් කරපු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොකද වෙන්නේ කියලා සම්පූර්ණ නවත්තලා දානවා. මතක තියාගනින් තීරණ ගන්න හැම එකකින්ම අහලා බෑ බං. මතක තියාගනින් මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා ලෝකේ හොඳට මතකද සුද්ධෝ කැලේරෙනකොට අපේ මිනිස්සු මොකද කරේ? ටොයිලට් වල ප්‍රීති જાතියක් අපේ. එහෙම නැද්ද? අනුරාධපුර රාජධානියෙන් හම්බෙලා තියෙනවනේ. බඩි බඳුන් වල තමයි මුන් වැසිකිලි දීලා තියෙන්නේ. සුද්ධෝ ඒතකොට කැලේරෙන්නේ. මතක තියාගනින් හැමෝම බිමින් යනකොට අපේ උඩින් ගිය જાතියක්. කළුගල් උණු කරපු જાතියක් නේ අපේ උඹ. එහෙම අධ්‍යාපන රටාව මුට කරා. මේ තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් හදපු පොත්. රුපියල් බිලියන ගාණක් වියදම් කරලා හදපු පොත් සෙට් එක. මේ අවුරුද්දේ 6 වසරට දෙන්න ලෑස්ති කරලා තිබුණු පොත් සෙට් එක. මේ බලපන් ලංකාව වෙනස් කරන්න පුළුවන් පළවෙනි හරවුම් ලක්ෂ්‍යය. 6 වසර දෙන්නේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය. උඹට ව්‍යවසායකත්වය කළමනාකරණේ ඒ ලෙවලට තියෙනවා. ඒතර උඹ හිතපන් මේ ළමයි ඒ ලෙවලටදී කොච්චර දක්ෂෙක් වෙයිද? මේ 6 වසරේ මොඩියුල් එකේ ව්‍යවසායකත්වය හා මූල්‍ය කළමනාකරණය කියවලා බලපන්. මතක තියාගනින් ඒ ලින්ක් එක දැම්මෙත් මේ මජර දේශපාලන ප්‍රතිඵලයක් තිබෙන මේ කඩා කප්පල් කරන්න ලින්ක් එකක් එතෙන්ට දාලා ඒකේතය ඉස්මතු කරලා සම්පූර්ණ මේ අධ්‍යාපන රටාව පස්සට ගෙනාවා. හැබැයි එකෙක් දැක්කේ නෑ මේ හැම පොතේම තියෙනවා පුතා මාර වටිනා කේත ගොඩක්. එකක් තියෙනවා පුතේ ජාතික අධ්‍යාපන ආයතනයේ සයිට් වල ඔක්කොම ලින්ක් අපෝ පරීක්ෂණයක් කරලා ඔය පොත හදපු යවුන් ඕක ප්‍රූෆ් බලපු යවුන් මේ ලින්ක් එක දාන ටයිප් කරපු එක හොයාගෙන ඒක හරි කපලා දාන්න බෑද කියනකො මේ පොත බලපන් ජීවිතය සඳහා තාක්ෂණ වේදය බලපන් එන ගහනවාද මේ වගේ විෂය ධාරාවක් 6 වසරකට දෙන එක මේක සම්පූර්ණම තියෙන පුතේ පොඩි නිර්මාණ කරන ඒවා ඔයාලට ඩ්‍රෝවින් වල තියෙනවා 3D රූප අඳින්න ඩ්‍රෝවින් වල 6 වසර බලපන් 6 වසරට තියෙනවා සමාංශක රූප ගැන හොඳ අධ්‍යයනයක් ඔබ හිතපන් මූ 11 වසර 12 වසරට එනකොට මොන වගේ වැඩක් වෙයිද ඉලෙක්ට්‍රොනික වල පෑස්සුම් ක්‍රම එතකොට මේවා දැක්කේ නැද්ද ඔය කෑ ගහන බූරුව මට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර හොඳ වැඩක් කරලා මේක ක්‍රියාත්මක කරන්න කොන්ද කෙලින් තියාගන්න වැඩ කරන නායකයෙක් අපිට අපේ මිනිස්සු හරි මෝඩයි මේ හිතන්නේ මේ අම්මෝ අපේ ළමයි සමලිංගික සීන් එකට යන්නේ ළමයි ඉවරයි ඔක්කොම ඉවරයි ඇයි මිනිස්සු හරි මෝඩයි දෙපාරක් පපුවට ගහලා බැලි ටිකක් කරගෙන කාලා මගේ රට අපේ හාමුදුරනේ කියලා මරණනම් මෙතන ගහනවා කතිරේ මේක ක්‍රියාත්මක කරන්න එක්කම එකෙක් නෑ මතක තියාගනින් මේක ආපස්සට හරවන්න Facebook post එකකට කමෙන්ට් එකක් හරි දාපු නැත්නම් අත උස්සපු හැම එකාටම ඉන හතම ගහපියෝ ඉන හතම ගහපියෝ ඉන හතම ගහපියෝ ಜಾති කෙලවෙනවා